ඉතින් ඔන්න ආදරණීය හිතවතුන් වෙනුවෙන් රොමේනියාවේ තියෙන තමයි ලස්සන තැනක් පෙන්වන්න තමයි ආවේ. ඉතින් ගොඩක් කට්ටිය අහලා තියෙන, ගොඩක් කට්ටිය ගිහිල්ලා තියෙන, සමහරක් අය ගිහිල්ලා නැති රොමේනියාවට එන්න බලාපොරොත්තු වෙන ඕගොල්ලෝ යන්න ආස කරන තැනක් තමයි රොමේනියාවේ තියෙන ලුණුපතල. ඉතින් මේක විශාලතම ලුණුපතල. ඉතින් ඔන්න අද අපි ඕගොල්ලන් එක්ක යනවා මේක බලන්න. වැඩිපුර මගේ මුණ පෙන්නන්න නැතුව, වැඩිපුර මම කතා කරන්නේ නැතුව අද මේක දර්ශන කරලා බලන්න. නැත්නම් අපි යමු ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද මේක විස්තර කියලා. ඉතින් මේ කතා කරන අතර ඒ විස්තරයක්ද කියලා. ඉතින් මේක ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම්. මේකේ මම දන්න තොරතුරු සහ ඊට අමතරව අන්තර්ජාලයෙන් හොයාගත්ත තොරතුරු එකතු කරලා ඔයාලට යම්කිසි දාලා අදහසක් ගන්න පුළුවන් විස්තරයක් අරගෙන එන්න. ඉතින් මම බලන්න අපි ඉස්සරහට යන්න. ඉතින් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් රොමේනියාවේ ඉන්න ගොඩක් අය ගිහිල්ලා තියෙන ඉතින් අපේ ඉන්න අලුතෙන් ආපු යාළුවෝ මං හිතන්නේ ගිහිල්ලා ඇති කියලා. ඉතින් කෙසේ හෝ වේවා අද යන්න හදන්නේ බුකරස්ට් ඉඳන් පහෝවා රොමේනියාවෙන් ඉඳන් හරියටම කිලෝමීටර් 100කට වැඩි දුරක්. එහෙම නැත්නම් කිලෝමීටර් 110ක් 112ක් බුකරස්ට් වල ඉඳන් ගත්තොත් යන්න පුළුවන් පහෝවා වලට. ඉතින් පහෝවා වල තියෙන රොමේනියාවේ තියෙන ලොකුම ලුණුපතල. ඉතින් මේක අපේ ලංකාවට ඉතින් ලංකාවේ අපිට නුපුරුදු දෙයක්. මොකද ලංකාවේ අපි මුහුදු ජලය ලවණ ජලයෙන් තමයි ලුණු නිෂ්පාදනය කරන්නේ. ඉතින් හැබැයි රොමේනියාවේ මේ ලුණු පතලක් කියලා කිව්වට අපිට අරමුණක් අදහසක් නැහැ මේක මොන වගේ එකක්ද කියලා. ඉතින් අපි සාමාන්‍ය ලුණු හදන්නේ අර ලවණ ජලයෙන් නිසා ලංකාවේ අපි දැකලා තියෙන්නේ ලුණු ලේවායක් වගේ ඒ වගේ දෙයක් තමයි අපේ පොඩි කාලේ නම් අපි ඉස්කෝලේදී මේ වගේ අපි ඉගෙනගෙන තියෙන්නේ අන්න ඒ වගේ දේවල්. ඒක නැත්නම් අපි දැහැට දැකලා තියෙන්නේ මෙන්න මේ වගේ දේවල්. ඉතින් ඒක නිසා අපි ලුණු පතලක් කිව්වම අපිට පොඩි විශේෂත්වයක් තියෙනවා. අන්න ඒක නිසා රොමේනියාවේ ඉන්න ඕගොල්ලන්ට බලන්න යන්න ලස්සනම තැනක් තමයි මේ පහෝවා වල තියෙන ලුණු පතල. ඉතින් අද යන්න හදන්නේ අපි ඒක බලන්න. ඉතින් මම සුපුරුදු පරිදි ඉතින් බුකරස්ට් ඉඳන් ඔන්න පිටත් වුණා පහෝවා. එහෙම නැත්නම් රොමේනියාවේ තියෙන ලොකුම ලුණු පතල බලන්න. ඉතින් ඊට කලිනුත් මේක YouTube කරන කීප දෙනෙක්ම මේ තැන් වලට ගිහිල්ලා වීඩියෝ දාලා තිබ්බා. ඉතින් මටත් හිතුණා මේක බලන්න යන්න. ඉතින් ඒ යන ගමන ගැන විස්තරයක් ඔයාලට අරගෙන එන්න තමයි සූදානම්. ඉතින් හරිම ලස්සන පරිසරයක් මැදින් තමයි මේ පහෝවා වලට යන්න තියෙන්නේ. හරියටම බුකරස්ට් ඉඳන් ගත්තොත් කිලෝමීටර් 110කට ආසන්න දුරක් තියෙනවා. සාමාන්‍යයෙන් වාහනයක යනවා නම් පැය එකමාරක දෙකක කාලෙකින් මෙතෙන්ට යන්න පුළුවන්. හයිවේ එකේ තමයි යන්න තියෙන්නේ. සහ ඒ ආසන්නට ගියහම සාමාන්‍ය කිලෝමීටර් 20ක් 29ක් හෝ 32ක වගේ දුරක් සාමාන්‍ය පාරේ මෙන්න මේ වගේ යන්න තියෙනවා. ඉතින් හරිම ලස්සන පරිසරයක් මැදින් යන්න තියෙන. ඉතින් යන අය අතරමකත් තියෙනවා මේ අර අපේ හතරගම් පැත්තට යනකොට වගේ තියෙන ඉතින් ඔය පාරේ අර කොමුඩු වගේ විකුණන එහෙම නැත්නම් මේ ආමේනික පළතුරු විකුණන්න. ඉතින් ඒ වගේ දේවලුත් විකුණන්න තියෙනවා. ඉතින් අපි යන අතරමඟ නතර වෙලා පොඩි චෙරි ටිකක් එහෙම අරගෙන කකා තමයි ගියේ. ඉතින් මමත් තව අපේ ගමන් සගයන් කීප දෙනෙකුත් ගියා මගෙත් එක්ක. ඉතින් අපි මේ විදිහට නතර වෙලා පොඩ්ඩක් මේ තියෙන පළතුරු අරගෙන කකා තමයි ගියේ. ඉතින් මතක් කරන්න ඕනි හරිම දවසකින් ට්‍රිප් එකක් යන්න වාහනයක් තියෙන ඕගොල්ලන්ට එහෙම නැත්නම් කවුරු හරි යාළුවෙක් එක්ක යනවා නම් දවසකින් එහෙම නැත්නම් පැය 8කින් 10කින් වගේ අපිට ගිහිල්ලා හොඳටම කාලය ඇති වගේ කාලයක් අපිට මේ ගිහිල්ලා මේ පහෝවා වල තියෙන ලුණු පතල බලලා එන්න. ඉතින් මතක් කරන්න ඕනිම කතාවක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ තැන් වලට යනවා නම් පොදු ප්‍රවාහනය ටිකක් අඩුයි. මම බැලුවා. ඒ කියන්නේ මේ පැත්තට බස් වැඩ කරනවා. අර පොඩි වෑන් වගේ බස් තමයි වැඩ කරන්නේ. ඉතින් රොමේනියාවේ ඉන්න ගොඩක් කට්ටිය දන්නවා. රොමේනියාවෙන් කියන්නේ බුකරස්ට් වලින් පිට එහෙම නැත්නම් ඔය ඈත ගම්බද වෙනකොට මේ පැති වලට ගොඩක් අර වැඩ කරන්නේ වෑන් අපේ ලංකාවේ විදිහට කියනවා නම් අර වෑන් එක වගේ පොඩි බස් තමයි වැඩ කරන්නේ. ඉතින් මේ පැත්තටත් එහෙම බස් වැඩ කරනවා. ඊට අමතරව දුම්රිය එහෙම නැත්නම් කෝච්චි තියෙනවා යන්න. මට යනකොට මගදී හම්බ වුණත් සාමාන්‍යයෙන් මේ කෝච්චිය නිකන් අර මේ පෙට්ටි දෙකයි කෝච්චිය තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ කෝච්චි පාරක් තියෙනවා. එතෙන්ට යනකම්ම කෝච්චි ස්ටේෂන් එකකුත් තියෙනවා. ඉතින් මම මේ පස්සේ තමයි මේක වොයිස් කරන්නේ. ඔයගොල්ලන්ට මේ විස්තර කියන්නේ එකයි මේ මම ඒ කෝච්චිය දැක්කා. ඉතින් කොහොම හරි හරිම ලස්සන සුන්දර අත්දැකීමක් මේක. අපි එහෙනම් ටික ටික මේ විදිහට අපි යනවා මේ
අපේ අද ගමනාන්තයට අපි යම් බලන්න එහෙනම් ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉතින් ගොඩක් කතා කරන්නත් බෑ මොකද විනාඩි 25කට ආසන්න වීඩියෝ එකක් තියෙනවා. ඒක එක දිගටම කතා කරනකොට වීඩියෝ එකෙත් කිසි ගතියක් නැහැ. ඉතින් ඔයාලට මේ ලස්සන පරිසරය විඳින්න රොමේනියාවට අලුතෙන් ඉන්න කෙනෙක් නම් රොමේනියාවට එන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් රොමේනියාවට අලුතෙන් ළඟදී ආපු කෙනෙක්ට නම් මේ වීඩියෝ එක ගොඩක් අත්දැකීමක් ගන්න පුළුවන් වෙයි. ඉතින් මං කියනවා රොමේනියාවේ ඉන්න ඕගොල්ලන්ට ලංකාවේ ලාංකිකයෙක් විදියට අපිට බලන්න ලැබෙන හොඳ අවස්ථාවක් මේ ලුණුපතල. ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් නිවාඩුවක් හම්බෙච්ච වෙලාවක මේ පැත්තේ ගිහින් එන්න. මහා දුරක් නැහැ. බුකරස්ට් ඉඳන් කිලෝමීටර් 100ක 10ක් අතරත දවසක ට්‍රිප් එකකට ගිහින් එන්න පුළුවන්. ඉතින් එහෙනම් යමු අපි ලුණුපතල බලන්න. මම විස්තර ටිකක් මගදී හිමින් සැරේ කියන්නම්. අපි ඉස්සරහට මේ විදියට යමු. ඔන්න අපි දැන් මේ ලුණුපතල තියෙන ඒරියායකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ආසන්නයේ තමයි ලුණුපතල තියෙන්නේ. ඉතින් මමත් පළවෙනි තවර තමයි මේ තැනට ගියේ. ඉතින් ඒක නිසා Google Map එකේ ආධාරයෙන් තමයි යන්න පුළුවන් වුනේ. ඉතින් හරියටම නිවැරදිව මැප් එක පෙන්නනවා කිසි ප්‍රශ්නයක් නැහැ. හරියටම කාර් පාක් එක ගාවට ගම අපිට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පේන පාරෙමුත් ඔයාලට යන්න පුළුවන්. මම මැප් එක පෙන්නන පාරෙන්ම ගියා. හැබැයි චුට්ටක් මීටර 100ක් 200ක් විතර අපිට ඉස්සරහට යන්න වෙනවා මැප් එක පෙන්නන විදිහට. හැබැයි මේක මේ කලින් පහුවෙච්ච පාලම වන් වේ පාලමක් විතර තමයි පෙන්නුවේ. හැබැයි ඒක මම දැක්ක පස්සේ ඒක වන් වේ එකක් නෙමෙයි, වාහන දෙපැත්තටම යන්න පුළුවන් කියලා දැක්ක. හැබැයි ඇත්තටම මම ගියා මේ වන් වේ කියලා හිතාගෙන ඉස්සරහ පාලමට ගිහිල්ලා තමයි හැරිලා ආවේ. මෙන්න මෙහෙම පොඩ්ඩක් මීටර් 200ක් විතර අර පාලම පහු කරන් ඉස්සරහට එනකොට තවත් චූටි පාලමක් හම්බ වෙනවා. ඉතින් මේක පොඩි දිය පාරක් හරහා තමයි තියෙන්නේ. කොහොම
කොහොම හරි ඉතින් ඔය පාලෙමින් හරිලා ආයිත් අපි යනවා ලොකේෂන් එකට. රයිට්. ඉතින් මෙන්න මං ඇවිල්ලා අපේ වාහනේ පාක් කරලා ඊට පස්සේ එතනම ඒ ළඟම ඒ වාහන පාක් කරන තැනම බොහොම ආරක්ෂිත වාහනේ පාක් කරන්නත් තියෙනවා. ඒ ළඟම තියෙනවා මෙන්න මේ බස් රථ. මේක තමයි බස් රථ. ඉතින් අපිට සිද්ධ වෙනවා එතනින් ප්‍රවේශ පත්‍රයක් අරගෙන මේ ප්‍රවේශ පත්‍රය මෙතෙන්ට ස්කෑන් කරන්න. එතන කවුන්ටරයක් තියෙනවා. ඒ ප්‍රවේශ පත්‍රයක් ගන්න පුළුවන්. එක්කෙනෙකුට ලේ 55ක් වෙනවා. එතකොට මේ ලේ 55ට අදාළ වෙනවා මේ බස් රථයේ යන්න එන්න සහ ලුණු පත්‍ර නරඹන්න. එතකොට ඒ ලේ 55 ඇතුලේ මේ ඔක්කොම පහසුකම් ටික ලැබෙනවා. ඉතින් මෙන්න මෙතනින් තමයි ලුණු පත්‍ර වලට ඇතුල් වෙන්නේ. ඉතින් මෙතන තියෙනවා නීති රීති ටිකක්. ඉතින් මෙතන වීඩියෝ කරන්න බෑ, ෆොටෝ ගහන්න බෑ, කිසිම දෙයක් කරන්න බෑ. ඉතින් සාමාන්‍යයෙන් බස් රථයේ නැගලා හරියටම කිලෝමීටරයකට ආසන්න දුරක් බස් එකේ එන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් අපේ පෞද්ගලික වාහනයක අපිට මේ ආසන්නට එන්න බෑ. අපිට කාර් පාක් එකක් ගාවට විතරයි යන්න පුළුවන්. කාර් පාක් එකෙන් තමයි අපි ටිකට් එක ගත්තට පස්සේ අපිව මේ බස් එකට නගනවා. ටිකට් එක ස්කෑන් කරලා බස් එකට නගනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒ බස් එකෙන් තමයි අපි ඇතුළට යන්නේ. එතකොට හරියටම උමග එහෙම නැත්නම් මේ පතලේ උමග පටන් ගන්න තැන ඉඳන් හරියටම කිලෝමීටර් 2කට වැඩි දුරක් අපි මේ විදිහට පතල ඇතුළේ යනවා. ඉතින් මේක මේ මුල ටිකේ නම් තනි ලේන් එකක් විදිහට තමයි තියෙන්නේ. හැබැයි ගොඩක් තැන්වල මේක ලේන් දෙකක් විදිහට තියෙනවා. ඒ කියන්නේ ඇතුළේ ලේන් දෙකක් වාහන දෙකක් මාරු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ටිපර් දෙකක් මාරු වෙන්න පුළුවන් සයිස් එකට කට ලොකුවට ඇතුළේ තියෙනවා. ඉතින් මේ මුල හරියනම් ඒක කට ගොඩක් පොඩි. එහෙම නැත්නම් ඔය බස් එකක් වගේ යන්න පුළුවන් මට්ටමට තියෙන අවස්ථාවක් නෙවෙයි. කොහොමත් ටිපර් රථයක් යන්න පුළුවන් ගානට තියෙන පොඩි කියන්නේ වාහන දෙකක් මාරු වෙන්න බෑ මේ මුල හරියේ. නමුත් ඇතුළට යනකොට පාර ගොඩක් පළල් කරලා හදලා තියෙනවා. ඉතින් හරියටම කිලෝමීටර් 2කට වැඩි දුරක් තියෙනවා. ඉතින් මේකේ කිලෝමීටර් ගාන කිලෝමීටර් ගාන ගැන මට අවබෝධයක් නැහැ. මම ඉතින් ඒක උත්සාහ කරා හොයාගන්න බැරිුණා. ඉතින් මෙන්න අපි බස් එක ඇවිල්ලා නතර කරන තැනක් තියෙනවා. හැබැයි මට එතන පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා. මම ඒක යනකොට ඔයාලට පෙන්නන්නම්. මේ තමයි ලුණුපත්තලේ බස් එකකින් ගෙනල්ලා අපි මේ තියෙන දොර. මේ දොර ගාවෙන් අපිව බස් එක කියන්නේ කිලෝමීටර් 2කට වැඩි දුරක් ඇවිල්ලා බස් එකෙන් අපි මේ දොර ගාවෙන් බැස්සුවට පස්සේ අපිට මෙතනින් ඉඳන් පයින් ඇතුළට යන්න පුළුවන්. ඒතකොට මෙතනින් එහාට අපිට කැමරා පාවිච්චි කරන්න, ෆොටෝ ගහන්න අපිට ඕන දෙයක් තියෙනවා. හැබැයි මේ ඒරියා එකේ ෆෝන් සිග්නල් ඇත්තේම නැත. ඉතින් ඒක ගැනත් දැන් ෆෝන් සිග්නල් එහෙම ඇත්තෙත් නැහැ. ඉතින් ඔන්න මෙතන තියෙනවා අර ඉස්සර ඒ දවස්වල කැනීම් කරන කාලේ කරපු සිතුවම් කීපයක් තියෙනවා. ඉතින් හරිම ලස්සනට ගොඩාක් අඩි මම හිතන්නේ 100කට වැඩි උස්සකට මේවා නිර්මාණය කරලා තියෙනවා. ඇතුළ ගොඩාක් ලොකුයි. හිතුවටත් වඩා ඇත්තටම ලොකු ලුණු පතලක්. ඉතින් මේ හැම මේ කළුගල් වගේ පේන්නේ තනිකරම ලුණු. එහෙම නැත්නම් මේ පාෂාණ තමයි මේ ලුණු පාෂාණ තමයි මේ තියෙන්නේ. මේකට පාෂාණ කියන වචනේ හරිද කියලා මම දන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ තනිකරම මේ බිත්ති ඔක්කොම තියෙන්නේ ලුණු. හැබැයි ඒවා දිය වෙන්නේ නැහැ. ඒවා හරිම ශක්තිමත්. ඉතින් මේවයි ලුණු රස තියෙනවා. මම ඒක චෙක් කරලා බැලුවා. ඉතින් මේ වගේ ලුණු රස තියෙනවා. ඉතින් මේ හැම තැනම තියෙනවා මේ කැනීම් කරපු විදිය. ඉස්සර මේවා කරන කාලේ ගත්ත ඡායාරූප ඒවා සිතුවම් කරලා තියෙනවා. එහෙම තියෙනවා. ඊට අමතරව මේක මෙතන තියෙනවා කැනීම් කරන කාලේ සම්පූර්ණ වැඩ කරපු උපකරණ, ඒ ආරක්ෂිත උපකරණ, ඒ යන්ත්‍ර සූත්‍ර හැම දෙයක්ම මෙතන කෞතුකාගාරයක් විදියට ඒගොල්ලෝ එක්ස්ප්‍රෙස් කරලා තියෙනවා. හරිම ලොකු ඊට අවකාශයක් තියෙන ඒරියා එකක්. ඉතින් මේ හැම තැනක්ම ලුණු වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේ බිම, මේ බිත්ති, මේ හැම දෙයක්ම ලුණු වලින් තමයි. කියන්නේ තනිකරම ලුණු ගලක්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපිට තේරෙන විදිහට සාමාන්‍යයෙන් මේක නිකන් අර ලංකාවේ තියෙන කළුගල් වලින් හදපු වගේ. හැබැයි ඇත්තට මේක කළුගල් නෙවෙයි. මේක ලුණු රස එන එකක්. මම මේකේ තැන් වල ලුණු කුඩු තියෙනවා. මේ කියන්නේ විම එක තැන් වල ලුණු කුඩු තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් වීඩියෝ එක ඉස්සරහදී බලාගෙන යමු. මේ තියෙන්නේ මේ ඇතුළට එන්න තිබ්බ තැනක්. ඉතින් මෙතන නැතන දොරක් නැහැ. මේක ඩමියක් තමයි මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. ඊට අමතරව මෙතන බංකු දාලා කට්ටියට රෙස් කරන්න වාඩිලා ඉන්න තැන් එහෙම තියෙනවා. මේ තියෙන එහෙම ඒරියා එකක් සහ මේ එහා පැත්තේ තියෙනවා ගේමින් ඒරියා එකක්. ඒ කියන්නේ පොඩි ළමයිට සෙල්ලම් කරන්න ඕනම කෙනෙකුට එතන ක්‍රීඩා කරන්න පොඩි මේස පන්දු ගහන තැන් එහෙම ටේබල් හදලා තියෙනවා ගේමින් ඒරියා එකක් විදියට. මේ ඔයාලට උඩ පේනවා නම් මේකේ උඩ ඒරියා එකේ තියෙනවා පොඩි පඩිපලක් වගේ එකක්. ඒ කියන්නේ පඩිපලක් නෙවෙයි නිකන් සාමාන්‍යයෙන් අපි ගත්ත පුංචි පාලමක් දිගට හදපු පාලමක් තියෙනවා. අපි අර සාමාන්‍යයෙන් හදන අපි බිල්ඩින් හදනකොට අර ගහන මේ බැල්කනියක් දිගට ගහපු බැල්කනියක් වගේ තියෙනවා. මේ උඩ වහල කියලා අපි ගත්තොත් එහෙම නැත්නම් අපි මේ බිල්ඩින් එකේ උස මට්ටමින් ගත්තොත් ඒක දිගට මේ වගේ එකක් නිර්මාණය කරලා තියෙනවා ලී වලින්. ඉතින් මේ පේන්නේ ඇතුළ මේක
හිතා ගන්න බැරි තරම් ලොකුයි ඇත්තටම කොටක්ම ලොකුයි. ඒ වගේම සෑහෙන උසකින් නිර්මාණය කරලා තියෙනවා. ඔයාලට මේ පේන වගේ මම අර කිව්ව ලීවල නිර්මාණය කරපු පාලම තමයි උඩ තියෙන්නේ. ඒක දිගටම තියෙනවා මේ බිත්තිය හැම බිත්තියක් අයින දිගේම දිගටම තියෙනවා. ඉතින් සෑහෙන විශාලයි මේක. ඔයාලට පේනත් මේ යන මිනිස්සෙක්ගේ සහ මේක බිත්තිවල උස ප්‍රමාණය. ඉතින් මම ආයෙත් කියනවා මේ තියෙන්නේ රුමේනියාවේ විශාලතම ලුණු පත්තල. ඉතින් ඔයාලටත් වෙලාවක් තිබ්බොත් නිවාඩුවක් දාගෙන පුළුවන් වෙලාවක ගිහිල්ලා බලන්න වටින තැනක් තමයි මේ රුමේනියාවේ ලුණු පත්තල. ඉතින් මේ තියෙන්නේ අර මම කිව්වා වගේ ඉස්සර ඒ කියන්නේ තාක්ෂණයේ අඩු කාලේ පාවිච්චි කරපු යන්ත්‍රෝපකරණ කීපයක්. මේවා ඉංග්‍රීසියෙන් සහ රොමේනියන් භාෂාවෙන් තියෙනවා මේ පරිවර්තනය කරලා තියෙනවා. ඒගොල්ලෝ විස්තර කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ පාවිච්චි කරපු මැෂින් යන්ත්‍ර සූත්‍ර. ඉතින් ඔන්න ඔයාලටත් හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් මේ ලුණු පත්තල බලන්න ගියොත්. එහෙනම් අපි මේ ටිකත් බලාගෙන ඉස්සරහට යමු. ඉතින් කියන්න ඕනේ මෙන්න මෙතන තියෙන උපකරණ කීපයක්. මේ තියෙන්නේ ලොකු චේන්සෝ එකක් වගේ එකක්. මේක ඉතින් අර තිබ්බ කුට්ටි කපා ගන්න, එහෙම නැත්නම් ඒ කෑලි කපා ගන්න, කෑලි වෙන් කර ගන්න පාවිච්චි කරපයක්. සහ මේ තියෙන ඩක්කුවක් ඒක ලුණු ප්‍රවාහනයට, ඒ කියන්නේ මේ ඇතුලේ පතල ඇතුලේ ලුණු ප්‍රවාහනයට යොදාගත්ත ඩක්කුවක් ඉස්සර කාලේ. සහ මේ බිම තියෙන ලුණු. ඉතින් මේ ඩක්කුවේ පුරවල ඒගොල්ලෝ ප්‍රදර්ශනය සඳහා තියලා තියෙනවා විවිධ ලුණු කැට, ලුණු විශාල ලුණු කැට සහ පොඩි කැට සහ ලුණු කුඩු වර්ග. ඒව තමයි මේ ඇතුලේ මේගොල්ලෝ මේ නිර්මාණය කරලා හදලා තියෙන්නේ. මෙන්න මෙතන මේ තියෙන්නේ එක එක ස්ටැටස් හදපුවා තියෙන්නේ. එහෙම නැත්නම් පිළිම වගේ දේවල් හදපුවා තියෙන්නේ. මේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ මේ ලුණු පාෂාණින්. නැත්නම් මේ ලුණු ගල් වලින් තමයි මේක කරලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තම ලුණු රසයි. මේ හැම ගලක්ම ලුණු රසයි. මොකද මේ බිත්තියක් පොඩ්ඩක් බැලුවත් නිකන් ඒක චුට්ටක් ඒක රස බැලුවත් ඒකත් ලුණු රසයි. ඒකට අමතරව මෙන්න මේ වගේ පුංචි විලක් එහෙම නැත්නම් පොඩි පොකුණක් වගේ එකක් තියෙනවා. ඒක ඇතුලේ වතුර පුරවලා ඒක වතුර පුරවලා තමයි ඇත්තේ කියලා මම හිතනවා. මොකද මේ පොඩි මෝටරයක් දාලා මෙන්න මෙතන ඇතුලෙන් වතුර වැටෙන එකක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක ඇතුලේ වතුර ඇති කියලා. නමුත් කොහොම හරි මේ වතුර පුරවලා තියෙනවා පොඩි පොන්ට් එකකට වගේ. ඒක මෝටරයක් මාර්ගෙන් හරි මේ ඇතුලෙන් මේ පේන දර්ශන වලින් ඔයාලට පේන ඇති පොඩි වතුර පාරක් ගලාගෙන එනවා. ඉතින් ඒ වයින් ගලාගෙන එන වතුර පාරම නැවතත් ආයි මම හිතන්නේ අර රොටේට් වෙන වගේ සීන් එකක් ඔය අපේ පොන්ට් තියෙන සාමාන්‍ය මාළු දානන්න ඒ වගේ එකක් වෙන්නේ නැති කියලා මම හිතනවා. 100% එක හරිද කියලා දන්නේ නැහැ. අමතරව ඉතින් මේ විදිහට ඇවිදගෙන ආවම මේක ඇතුලේ කිලෝමීටරයකට වැඩි දුරක් ඇවිදින්න තියෙනවා. කිලෝමීටරයකට වැඩි දුරක් තියෙනවා ඇවිදින්න. මේ විදිහට ලොකු ගමන් මාර්ගයක්, පොඩි ගමන් මාර්ගයක් නෙවෙයි. සාමාන්‍ය සෑහෙන අඩි 50ක් විතර අඩි 40ක් 50ක් වගේ පළල ලොකු මාර්ගයක් තමයි තියෙන්නේ. මේක දිගේ ඒගොල්ලෝ පෙන්නනවා, ඊතල මගින් පෙන්නනවා අපි යන්න ඕන දිශාව හැමතැනම තියෙනවා. ඉතින් ඊට අමතරව මේක ඇතුලේ අවන්හල්, එහෙම නැත්නම් රෙස්ටුරන්ට් පහසුකම් සහ ටොයිලට් පහසුකම් මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් කියන්නේ වැසිකිලි පහසුකම් හැම දෙයක්ම තියෙනවා. සහ මෙන්න මේ අවන්හල් ඒරියා එකට මෙතන මේ අවන්හල් තියෙන කිට්ටුවට ආවට පස්සේ මේක ඇතුලේ අවන්හල් දෙකක් තියෙනවා. ඊට අමතරව පොඩි තව පොඩි කැබින් එකක් තියෙනවා. ඔය චොක්ලට් ස්වීට් අයිටම්ස් ගන්න පුළුවන් එකක් තියෙනවා. මෙන්න මේ ඒරියා එකට එද්දී ටිකක් අපි සාමාන්‍ය මීටර 600ක් විතර වගේ ඇතුළට එද්දී මෙතනට ෆෝන් සිග්නල් තියෙනවා. ඉතින් කියන්නේ හොඳටම ෆෝන් සිග්නල් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ එළියට තියෙන සිග්නල් ප්‍රමාණයම ඇතුළට සිග්නල් තියෙනවා. ඒක තියෙන්නේ ඒක සිග්නල් ටික කොහොමද වෙන්නේ කියලා මම දන්නේ නැහැ. නමුත් ඇතුළට සිග්නල් තියෙනවා. අර මුල හරියේ ඒ කියන්නේ අපි එනකොට මේ පතලේ පිවුසුම් මාර්ගයේ ඉඳන් පිවුසුමේ ඉඳන් ඇතුළට කිලෝමීටර් දෙකමාරක් විතර එනකම් සිග්නල් නැහැ. නමුත් මෙන්න මේ ඒරියා එකට ආවට පස්සේ පැහැදිලිවම ෆෝන් එකට අපිට සාමාන්‍යයෙන් කෝල් එකක් කරන් කතා කරන්න පුළුවන් මට්ටමේ හොඳටම සිග්නල් තියෙනවා. ඉතින් මෙන්න මෙතන උඩත් වෙනමම අර පුරුෂයක්
හදලා ඒක ලයිට් පත්තු වෙන්න හදලා උඩම කොටසේ තියෙනවා ඊට පල්ලෙහාන් ආයෙත් තව රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඉතින් මේ රෙස්ටුරන්ට් එකම ළඟ තියෙන්නේ. ඉතින් මේ ආසන්නයේම වැසිකිලි පහසුකම් මේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙනවා. ඉතින් එන සංචාරකින් වෙනුවෙන් තමයි ඕන නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපෙන් යම් මුදලක් ගත්තට ඒහා ඊට වටිනාකමක් දීලා තියෙනවා. ඒ පහසුකම් දීලා. ඉතින් මේ ඇතුළේ තියෙන රෙස්ටුරන්ට් වල පොඩ්ඩක් කෑම ගණන් සාමාන්‍යයෙන් එළියට සාපේක්ෂව පොඩ්ඩක් ඇතුළේ ගණන්. ඉතින් මේ විදියට අපි මේකත් බලාගෙන තව ටිකක් ඉස්සරහට යමු. මොනවද තියෙන්නේ බලන්න. ඉතින් මෙන්න මේ ඒරියා එකේ තියෙනවා ආරක්ෂිත උපකරණ මේ හැමතැනම ලුණු ගල් තමයි තියෙන්නේ. ඉතින් මේවා ඇත්තටම ඒක ඇහැට දක්කලා ඒවා ඇත්තටම මේක බලනකම්ම අපිටත් විශ්වාස නැහැ මේ ගල. එහෙනම් මම රස බැලුවා මේකේ චුට්ටක් ටච් කරලා බැලුවා. මේ ඇත්තට ලුණු තියෙන්නේ. ලුණු රසයි මේ ගල් කළු ගල් වගේ පෙවුනට ඒවා ඇත්තටම ලුණු රසයි. ඉතින් කොහොම තමයි ලුණු පතර බලන්න අපු කතාව. ඉතින් ඊට අමතරව මේ හැම තැනකම පොඩි ළමයිට සෙල්ලම් කරන්න සහ වැඩිහිටි අයට ක්‍රීඩා කරන්න පුංචි ගේම් එහෙම නැත්නම් පුංචි ක්‍රීඩා කරන්න තැන් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව ලුණු වලින් විවිධ ලුණු කැට වලින් නැත්නම් ලුණු ගල් වලින් ඉතින් මේ පාෂාණ වලින් විවිධ නිර්මාණ කරපුවක් තියෙනවා. මේ තියෙන්නේ ගේම් ඒරියා එකක් පොඩි ළමයිට සෙල්ලම් කරන්න. ඉතින් මේක ඇතුලේ විනෝද වෙන්න යම් පහසුකම් ටිකක් සපයලා තියෙනවා. ඉතින් මේ පාලන අධිකාරිය විසින් එහෙම නැත්නම් මේ ස්ථානය නඩත්තු කරන යම් කණ්ඩායමක් හෝ රජය විසින් මේ කෙසේ හෝ වේවා මේ ස්ථානයේ ඇතුලේ යම් සංචාරක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් බොහොම සාර්ථකව. ඉතින් මේ හැම වෙලාවෙම විනාඩි 15කට සැරයක් බස් රථයක් මෙතනින් පිටත් වෙනවා සහ අපි අපේ රථගාල ආරම්භයෙන් බස් රථයක් පිටත් වෙනවා. ඉතින් මේ ආසන්නයෙන් බස් රථ 10-15කට ආසන්න සංඛ්‍යාවක් නිතර විනාඩි 15කට සැරයක් එහෙම යනවා. මම අර කලින් කිව්ව චර්ච් එක එහෙම නැත්නම් පල්ලියේ විදියට කුරුසයක් හදපු මෙන්න ස්ථානයක් තමයි මේ තියෙන්නේ. ඊට පල්ලෙහෙන් පේන රෙස්ටුරන්ට් එකක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ කතාව. ඉතින් මේ තියෙන්නේ මම ආයිත් ආපස්සට ආපු තැන. එහෙමනම් ඉතින් ලුණු පත්තලේ පිවිසුම් මාර්ගයට මම ආයිත් ආවා. ඉතින් මේ සම්පූර්ණ පත්තලම බලාගෙන තමයි ආවේ. මේක ඇතුලේ මේ අත්දැකීම රොමේනියාවේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයගොල්ලොත් ගන්න ඕනේ. ඉතින් ඔන්න අපිට යන ඊළඟ බස් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් බස් එකේ යන වෙලාවල් විනාඩි 15 වගේ යන්නේ. ඒක නිසා ලොකු ස්ට්‍රෙස් එකක් නැහැ. හොඳට මතක තියාගන්න මේක ඇතුලට යනවා නම් අනිවාර්යයෙන්ම ජැකට් එකක් අරන් යන්න. එළිය සෙල්සියස් එක 35යි ඇතුලේ සෙල්සියස් එක 16යි 14යි මේකේ තියෙන මේක. ඉතින් අනිවාර්යෙන් ජැකට් එකක් අරන් යන්න. මම නොදැනුවත් ගියා ජැකට් එකක් නැතුව හරිම සීතල අත්දැකීමකට මුහුණ දුන්නා. ඔයගොල්ලෝ ඒ අත්දැකීම ලබා ගන්න එපා. ජැකට් එකක් අනිවාර්යෙන් අරන් යන්න. ඊට පස්සේ අපි නැවතත් අර තිබ්බ බස් එකේ නැගලා ආවා අපේ වාහනේ තිබ්බ තැනට. ඉතින් ඒ ආවට පස්සේ ලුණු කුඩු, ලුණු කැට, පාට කරපු ලුණු කුඩු. එතකොට මේ ස්ථානයට අදාළව නිර්මාණය කරපු විවිධ සිතුවම් එක දේවල් මතක් වෙන දේවල් මෙතන ලේ 5ට 10ට වගේ මුදල් වලට විකුණන්න තියෙනවා. ඉතින් ඔන්න මතක් වෙන්න ඔයාලටත් පුංචි දෙයක් පාට ලුණු කැට මේ ඕනම දෙයක් මොන හරි පොඩි දෙයක් අරගෙන එන්නත් පුළුවන්. ඉතින් අද දවසේ කතාව ඕක තමයි. බුකරස්ට් ඉඳන් කිලෝමීටර් 10කින් යන්න පුළුවන් පහෝවා ලුණු පතල බලන්න තමයි ගියේ. රොමේනියාවේ තියෙන තවත් සුන්දර සංචාරක ස්ථානයක්. ඉතින් රොමේනියාවේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ඕගොල්ලොත් මේ අත්දැකීම ලබා ගන්නම ඕනි කියලා මම හිතනවා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන සිතමුකුත් අරගෙන අපි ආයෙත් ගෙදර ආවා. ඉතින් එහෙනම් ආයෙත් දවසක තවත් ලස්සන වීඩියෝ එකක් පෙන්නන්නම්. ඉතින් ගොඩක් කතා කරන්න අමාරුයි මේ දවස් ටිකේ. අසනීප තත්ත්වෙන් ඉන්නේ. එහෙනම් ආයෙත් දවසක හම්බෙමු.